නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ඉතාලියේ රැඳී ඉන්න කෙනෙක් මේ රිෆියුජි එක ඉල්ලනවා නම් දානවා නම් ඒකට මොන වගේ ක්‍රමවේදයක්ද තියෙන්නේ? ඔව් නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයකින් ඉතාලියට ඇතුල් වෙලා නීත්‍යානුකූලව හෝ ඇතුල් වෙලා මේ වෙද්දි වළංගු වීසා එකක් නැතුව ඉන්නවා නම් ඉතාලිය ඇතුලේ හොඳම දේ මොකක් හරි ලියකියවිල්ලක් අතේ තියෙන ඕනි නිසා රිෆියුජි එකක් දාන්න. රිෆියුජි එකක් කියලා කියන්නේ අපි අර මුලිනුත් කිව්වා වගේ රිෆියුජි වීසා දෙන්නේ නැහැ. එතකොට බලයි අපි රිෆියුජි එකක් දානවා කියන්නේ මොකද්ද කියලා. නමුත් මේක අපි අර හැමෝටම පහසු වෙන විදියට කිව්වොත් රිෆියුජි කියලා කතා කරමු මෙතනින් එහාට නිමේෂයක ලේසි සරණාගත වීසා ආයුධම් කරන්න පුළුවන් ළඟම තියෙන කුස්තුරයකට ගිහිල්ලා තමන් පදිංචි ලිපිනේ අරගෙන ගිහිල්ලා පාස්පෝර්ට් කොපියක් අරගෙන ගිහිල්ලා අපි අර කලින් වැඩසටහනකටත් කතා කෙරුවා වගේ රිෆියුජි එකක් ඉල්ලන්න පුළුවන්. Punto Immigrati. Api Bashavin Api Tanak.